Malbo Tech Talk. Hi, so you're joining with the new episode of Malbo Tech Talk. ඉතින් engineering ගත්තොත් precision කියන්නේ numbers විතරක්ම නෙමෙයි. Precision කියන්නේ reliability, safety and long term performance. ඉතින් අපි industrial plants ගත්තොත්, construction sites ගත්තොත් and manufacturing facilities ගත්තොත් පොඩි undetected failure එකක් වුණත් ලොකු operational and financial issue එකකට lead කරනවා. ඉතින් ඒ හින්දා ඔයාලගේ inspection and measurement technologies upgrade කරන එක ඉතා වැදගත්. ඉතින් මාල්බෝ ආයතනය මේ වගේ ගොඩාක් industries වලට advanced testing and inspection tools and solutions provide කරනවා. ඉතින් මාල්බෝ ආයතනය ගොඩාක් world renowned brands එක්ක වැඩ කරනවා. එකකින් එකක් තමයි ඩිෆෙල්ස්කෝ. ඉතින් අද අපි එපිසෝඩ් එකේ කතා කරන්න යන්නේ ඩිෆෙල්ස්කෝ brand එක ගැන. ඩිෆෙල්ස්කෝ brand එක coatings, corrosion prevention and surface analysis පැත්තට ස්පෙසිෆයි වෙන බ්‍රෑන්ඩ් එකක්. ඉතින් ඒ ගැන කතා කරන්න, ඩිෆෙල්ස්කෝ ගැන කතා කරන්න, ප්ලස් යාලා ඔෆර් කරන ප්‍රොඩක්ට් රේන්ජ් එක ගැන කතා කරන්න අද අපි එකතු වෙනවා බිනුර and රවින්දි. ඉතින් to begin with අපි කියමු ඩිෆෙල්ස්කෝ කියන්නේ මොකක්ද and what are they well known for? ඩිෆෙල්ස්කෝ කියන්නේ පාරා දැන් අවුරුදු 60කටත් වඩා ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න මේන් ලිවා කිව්වාගේ ඉන්ස්පෙක්ෂන් ඉන්ස්ට්‍රුමන්ට්ස් අපි මොකක් දෙයක් හැදුවායින් පස්සේ ඒකේ ක්වොලිටි එක චෙක් කරගන්න ක්වොලිටි ඇෂුරන්ස් පැත්ත බලන්න ඒ කම්පොනන්ට්ස් ඉන්ස්පෙක්ට් කරන්න ඕනේ. අන්නේ ඉන්ස්පෙක්ෂන් සයිඩ් එකේ මේජර් ලීඩින් කම්පැනි තමයි ඩිෆෙල්ස්කෝ කියන්නේ. අවුරුදු 60කටත් වඩා ඇමරිකාවෙන් තමයි මේගොල්ලෝ පටන් ගත්තේ. අවුරුදු 60කටත් වඩා මේගොල්ලෝ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්නවා. එතකොට throughout the අවුරුදු 60ට ඒගොල්ලෝ ගොඩාක් ඩෙවලොප්මන්ට්ස් කරලා තියෙනවා. non-destructive inspection methods වලට ඕනම ඉන්ඩස්ට්‍රියක හරි ප්ලාන්ට් එකක හරි ඔයගොල්ලන්ගේ ඒ කම්පොනන්ට්ස් ටෙස්ට් කරගන්න. හાર્ඩ්නස් ඒවා, සර්ෆස් ප්‍රොෆයිල් ඒවා, ඇප්ලයි කරපු කෝටින් එක ඒවා ඒවේ හරි ක්වොලිටි එකට හරි ස්ටෑන්ඩඩ් එකට ඒ දේවල් වෙලා තියෙනවද? හරි මෙෂර්මන්ට් එකක් හම්බ වෙනවද? මේකේ අපි එක්ස්පෙක්ට් කරපු thickness එක නැත්නම් කෝටින් එකේ thickness එක තියෙනවද? අන්න ඒ දේවල් බලන්න මම මේ පොඩ්ඩක් විතර කිව්වේ ලොකු ඉන්ස්පෙක්ෂන් ඉන්ස්ට්‍රුමන්ට්ස් රේන්ජ් එකක් හදපු කම්පැනි එකක් තමයි ඩිෆෙල්ස්කෝ කියන්නේ. ඒක අපි අද කතා කරන්න යන්නේ ඩිෆෙල්ස්කෝ බ්‍රෑන්ඩ් එකෙන් ඔෆර් කරන ඉන්ස්පෙක්ෂන් ඉන්ස්ට්‍රුමන්ට්ස් කීපයක් ගැන අපි ඕවරෝල් ඩිස්කස් කරනවා. බෙන්ඩර් කිව්වාගේ මේකට දැන් අපි තව දෙයක් මම ඇඩ් කරන්න ඩිෆෙල්ස්කෝ ප්‍රොඩක්ට් එක දැන් ෆීල්ඩ් එන්වයරන්මන්ට් එකේ ඒක බ්‍රිජ් කරනවා ලැබ් ග්‍රේඩ් ඇකියුරසි. ඒ කියන්නේ මෙයාලා ෆලෝ කරන ස්ටෑන්ඩඩ් තමයි ASTM and ISO ස්ටෑන්ඩඩ් දෙකක් තියෙනවා. ඒක බ්‍රිජ් කරනවා ෆීල්ඩ් එන්වයරන්මන්ට් එකේ ඩියුරබිලිටි එකටයි ප්‍රැක්ටිකලි ඉන්ස්ට්‍රුමන්ට් යූස් වෙන එකටයි මැච් කරනවා මේ ඩිෆෙල්ස්කෝ ප්‍රොඩක්ට් එකකින් අපිට ඒ ටික කරගන්න පුළුවන්. හරි. දැන් අපි කිව්වා මේක coatings analyze කරනවා කියලා. ඉතින් metal surface එක touch කරන්නේ නැතුව මෙයාලා කොහොමද coating thickness එක measure කරගන්නේ? ඉගේ පාර මෙහෙමයි. අපි metals ගත්තම ferromagnetic metals තියෙනවා, non ferrous metals තියෙනවා. එතකොට ඒ දෙකේ අපි coating එක තියෙන ඒ metal substrate එකකට coating එකක් apply කරාම ඒ coating එක measure කරන ඒගොල්ලන්ගේ main methods දෙකක් තියෙනවා. එක ferromagnetic metal එක නැත්නම් steel හරි ferrous include වෙලා තියෙන metal එකක් නම් මේකදී අපි use කරන්නේ magnetic induction කියලා method එකක්. ඒතර probe එකෙන් induce කරන magnetic field එකක්. ඒ magnetic field එක අදාළ ඒ ferromagnetic surface එකට කිට්ටු කරාම එයා බලනවා මේ දෙක අතර මොන වගේ change එකද තියෙන්නේ. magnetic ඒ කියන්නේ ඒක මොකක්ද surface එකට කිට්ටු කරාම ඒ magnetic flux එකේ change එකක් ඇති වෙනවා. මෙයා බලනවා ඒ change එක ඇති වෙන්නේ කොච්චර area එකද. මොකද දැන් මේ probe එකයි මේ metal substrate එක අතර මැද තියෙන coating එකනේ. එතකොට අන්න ඒ ඇතිවන magnetic flux එකේ change එක අනුව මෙයා determine කරගන්නවා මෙන්න මෙතන මේ වගේ coating එකේ thickness එකක් තියෙනවා කියලා. අන්න ඒ magnetic flux එකේ change එක gauge body එක through calculation එකක් කරලා තමයි ගන්න coating එකේ thickness එක කොච්චරක් වෙනවද කියලා. ඒ ferromagnetic metals වලට ඊට මම කියන්නේ non magnetic මේ non ferrous ඒවාක් තියෙනවා කියලා. ඒකට ගත්තොත් ඇලුමිනියම්, බ්‍රාස් ඒ සමහර මෙටීරියල්ස් තියෙනවා. ඒවට අපි ferrous include කරන්නේ නැත්නම් purely ඇලුමිනියම් වගේ මොකක් හරි metal එකක් වෙනවා. ඒකට ඒවායේ කරන්නේ වෙනම measurement method එකක්. ඒකට අපි කියනවා eddy current method එක කියලා. ඒකෙදි කියන්නේ probe එකෙන් high frequency eddy current එකක් induce කරනවා. ඒ induce eddy current එකකින් හින්දා තව මේ magnetic field එකක් හැදෙනවා. එතකොට ඒක conduct වෙනවා. අපි දන්නවා metals කියන්නේ conductive.
ඒ කන්ඩක්ටිව් හින්දා ඒක එහෙම කිට්ටු කරාම ආයි ඒ වගේ මෙටල් එකකට එතන ඒ චේන්ජ් එක අනුව එයා වෙනම රීඩින්ග් එකක් දෙනවා. ඒක තමයි ඒ අනුව ඔයා හම්බෙන කෝටින් තික්නස් එක. ඒතර ඒගොල්ලන් මෙතනස් දෙයක් තමයි මොකද ෆෙරස් ඒවා රීඩින්ග් එක ගන්න පුළුවන් එක විදියකට සහ non ferrous metals වල රීඩින්ග් එක ගන්නවා විදි දෙකක් තියෙනවා. ඔය දෙක ඔය මෙතඩ්ස් දෙකෙන් තමයි ඒගොල්ලෝ ප්‍රෝබ් එක ඉන්ඩියුස් කරලා කෝටින් තික්නස් වල රීඩින්ග් එක ගන්නවා. හරි ඒ අපි කතා කරේ මෙටල් එකකදී coating thickness measure කරන්නේ කොහොමද කියලා. දැන් අපි කියමුකෝ මෙටල් එකක් නෙමෙයි. let's say it's plastic, wood or concrete. ඒකකදී කොහොමද මෙයාලා coating thickness එක measure කරන්නේ? ඔව් පාරමී non metal surface වලත් අපිට coating thickness එක measure කරගන්න පුළුවන් product තියෙනවා. ඒක Positec 200 කියලා. මේක අනිත් එක IP65 rated. එතකොට field environment එකේ durable විදිහට use කරන්නත් පුළුවන්. මේ ප්‍රඩක්් Positec 200 එක ගත්තොත් ඒක wood, concrete, plastic ඒ වගේ non metal surface ඕන එකක use කරන්න පුළුවන්. අනිත් එක ඒවත් මේ calibration adjustment එකක් ඕනෙත් නැහැ. ඔයාලා directly reading එක ගන්නත් පුළුවන්. මම තව දෙයක් ඇඩ් කරනවා ඒකට ඒක දැන් ඒකෙදි වෙන්නේ sound pulse එකක් තමයි ගන්න ultrasonic method use කරලා ඒ sound pulse එක යවලා ඒ flight time එකේ difference එක බලලා තමයි ඔය non metal එහෙම නැත්නම් ඔයා කිව්වාගේ wood, concrete, plastic වගේ non metallic දේවල් වල coating එක බලා ගන්න වෙන්නේ. අන්න ඒ physical principle එකෙන් තමයි මේකේ reading එක ගන්න. හරි. මේ තව දෙයක් ඇඩ් කරන්න තියෙනවා මේ Positec එකේ මේ meters type දෙකක් තියෙනවා. standard කියලායි advanced කියලායි. එතකොට ස්ටෑන්ඩඩ් වලට කම්පෙයාර් කරලා බලද්දී ඇඩ්වාන්ස් එකේ ෆීචර්ස් ටිකක් වැඩිපුර තියෙනවා. එතකොට ඒකේ ඇඩ්වාන්ස් එකේ අපිට Wi-Fi, Bluetooth connectivity තියෙනවා. Positec එකේ software එකක් තියෙනවා. අපිට මේ software එකට Wi-Fi through direct reading එක ගන්න පුළුවන්. ඊට අමතරව ඒ කියන්නේ ගොඩක් අර statistically analyze කරනවා නම් එයාලගේ live graph එකකුත් තියෙනවා ඇඩ්වාන්ස් මේ batch එකේ. එතකොට තව scan modes තියෙනවා compared to standard version. මේ ඊට අමතරව එකන රීඩිංස් සාමාන්‍යයෙන් more than 2 lakhs වගේ අපිට රීඩිංස් gather කරගන්නත් පුළුවන් advanced gates use කරනවා නම්. හරි. ඒ කියන්නේ metal non metal දෙකම inspect කරන්න Dipelsco එකෙන් products අපිට offer කරනවා. හරි. ඊළඟ එක තමයි paint එකක් apply කරන්න කලින් surface එක it has to be prepared. ඒකට අපි surface profiling කියලා කියනවා. So ඒකට මෙයාලා offer කරන product එකක් තියෙනවා. ඔව් පාරක්. Dipelsco වල තියෙනවා Dipelsco SPG එහෙම නැත්නම් surface profile gauge කියලා device එකක්. අපි පොඩ්ඩක් මේක අපි තේරුම් කරගමු මොකද්ද මේ කියන කතාව කියලා. දැන් මොකක් හරි component එකක් හරි අපි තුමු ඔයගොල්ලන්ගේ production line එක steel sheet එකක් යනවා production line එකයි rolls නවා යන්නේ. ඊට පස්සේ අපි සර්වස් ප්‍රොෆයිල් ගේජ් ගැන කතා කරන්නේ. දැන් ඕනම දෙයක දැන් අපි ඔය ස්ටීල් ෂීට් එක අරන් කවදාරි ඕගනල් මොනවාරි හදනවානේ. මොකක් හරි කම්පවුන්ඩ් එකක් හදනවා කියමුකෝ. ඒතර ඒකේ අපි මේ ස්ටීල් එකෙන් හදන දේ එක ප්‍රොටෙක්ට් වෙන්න ඕනේ කාලෙත්. ඒක ඔක ඉක්මනට හදලා වැස්සට අවුවට වෙයිලා කෙමිකල් රියැක්ෂන් වල ඔක ප්‍රොඩක්ට් ලයිනවා නම් වැඩක් නෑනේ. ඒතර මේ එතකොට අන්න ඒ ස්ටීල් ෂීට් එක coating එකක් apply වෙන්න minimum standards තියෙනවා. මෙන්න මේ විදිහට තියෙන්න ඕනේ කියලා. ඒ ස්ටීල් standards තියෙනවා ISO standards කියලා තියෙනවා. එතකොට දැන් මේකේ ඔය අපිට පේන විදිහට ස්ටීල් එක ඒක අපිට ස්මූත් වගේ පොවුනට ඔක zoom කරාම ඕකේ ගොඩාක් ඇතුලේ මේ පොඩි තියෙන වෙනස්කම් peaks තියෙනවා valleys තියෙනවා ඒ කියන්නේ අපි ගත්තා අපි දැන් ඕන දේ zoom කරොත් එimhe ඒකේ අපිට පේනවානේ පොඩි කඩතුළු වගේ තැන් හරිද එතකොට paint එකක් apply අපි දැන් paint එකක් කියන්නේ ගොඩාක් ඉනි coating එකක් උතන ගාන්නේ එතකොට ඔන්න ඔය surface profile එක අපි බලා ගන්න ඕනේ මේ ස්ටීල් එකේ කොයි වගේද තියෙන්නේ කියලා ඕකේ ගොඩාක් ලොකු peaks and ලොකු valleys තිබ්බොත් දැන් ඕකුඩින් කෝටින් එක ඇප්ලයි කරාම වෙන්නේ කාලෙත් එක්ක ඕකේ පොඩි ස්පොට්ස් වල අපිට පේනවා මලකඩ කාලා කියලා. ඇයි දැන් අර කෝටින් එකෙන් අර ලොකු peaks තිබ්බ තැන් කවර් වෙලා නැහැ. සා valleys වලට paint coating thickness එක පිරෙනවා. paint එක ඇප්ලයි කරද්දී. හැබැයි ඒක අර peaks වගේ තියෙන පොඩි ගැට වගේ තියෙන තැන් අපිට මිස් වෙලා කෝටින් එකටත් මිස් වෙලා ඒකට කාලෙත් එක්ක කොයි යූස් කරද්දී වල වෙන සමහර තාඩු වල තීන්ත ගාලා දෙනවා වගේ පේනවා. මේ ළඟට ගියාම පේන ඒ කොරොඩ් වෙච්ච පොඩි ස්පොට්ස් තියෙනවා. අන්න ඒ හින්දා මෙන්න මේ surface profile gauge එකක් use කරලා ඒක හරියට ටෙස්ට් කරලා බලන්න ඕනේ. මේකේ peak to valley ratio එකක් තියෙනවා. ගොඩක් අර ඒ steam standards and ISO standards වලට අනුව මෙන්න මේ peak to valley ratio එක minimum value එකක් එන්න ඕනේ. ඒකෙන් අපිට gauge එකෙන් අපිට දෙනවා reading එක. අන්න ඒ reading එක acceptable නම් විතරයි advice කරන්නේ. මේ sheet එකේ හරි මේ profile එකේ හරි coating කරන එක අවුලක් නැහැ. මේ metal එකට හානියක් වෙන්නේ නැහැ කියලා coating apply කරායින් පස්සේ. එතකොට දැන් මං කිව්වාගේ අනේ රස්ට් එක ප්‍රූෆ් කරගන්න සහ අපි හදන කම්පොනන්ට් එකේ ආරක්ෂාව වැඩි කරගන්න නම්
හරියට ඒ සර්වර් පොල් ගේජ්ජෙන් බැලුවෙන් පස්සේ අර මොකද අපිට පිළිගන්න පුළුවන් වැලියු එක නැත්තම් අපි තාපාරක් ඒ ෆයිල් එක සිනිදු කරගන්න ඕනේ. ඒක තියෙන මේ තියෙන එක ඉන්ට්‍රූෂන්ස් අනිවාර්යයෙන් තියෙනවා නම් peak to values අර එක රස්ට් ස්ටෑන් තියෙනවා නම් ඒ ඔක්කොම ක්ලීන් කරලා හරි ක්ලීන් සර්ෆේස් එකක් හදාගෙන තමයි අපිට පේන්ට් එක ඇප්ලයි කරන්න ඕනේ. නැත්තම් කාලෙත් එක්ක ඒ පේන්ට් එක ඇප්ලයි කරපු එක වැඩක් නැති වෙලා යනවා. තමයි සර්වර් පොල් ගේජ්ජෙන් කරන්නේ. ඒ ගොඩාක් වටිනවා අපි ලොකු මාස් ඒරියාවක නැත්නම් අපි දමු වහලක් ගන්නවා වගේ ලොකු කොම්ප්ලෙක්ස් වල ස්ටීල් ස්ට්‍රක්චර්ස් තියෙනවා අපි දන්නවා. එතකොට ඒ වෙයි ඒ ස්ටීල් ස්ට්‍රක්චර්ස් හදුවායින් පස්සේ ඒ සර්විස් ප්‍රොජෙක්ට් එක හරියට කරලා තමයි කෝඩ් එක ඇප්ලයි කරන්න. නැත්නම් within 2-3 months අනිවාර්යෙන් ඕකේ අර මං කිව්වාගේ ස්පොට් ප්ලේසර්ස් වල රස්ටින් පටන් ගන්නවා. ඒක ඊට පස්සේ පැතිරලා යනවා. ඊට පස්සේ අපිට වෙනම තමයි ආයි වෙනම කොස්ට් එකක් කරන්න වෙනවා ඒව රිකවර් කරන්න. හරි දැන් කෝටිංස් වලදී අපිට එෆෙක්ට් වෙන තව ඉෂුව එකක් තමයි සෝල්ට් කියන දේ. සෝ මේවා ඩිටෙක්ට් කරගන්න මෙයාලා ප්‍රොඩක්ට් එකක් ඔෆර් කරනවා ඩිෆෙන්ස් කෝ. ඔව් තියෙනවා. ඇත්තටම කෝස්ටල් ඒරියා එක ගත්තොත් ගොඩක් ඔය මැනුෆැක්චරින් ප්ලාන්ට්ස් වල නැත්නම් පවර් සෙක්ටර් එක ගත්තොත් ටවර්ස් වල බ්‍රිජ් ගත්තොත් ඒ වගේ මේ ෆීල්ඩ් වල කෝස්ටල් ඒරියා එකේ අර සෝල්ට් පැන්දෙන්න තියෙන ප්‍රතිශතය වැඩි. එතකොට අර සෝල්ට් කන්සන්ට්‍රේෂන් එක මෙෂර් කරන්න පුළුවන් ගේජස් අපි ගාව තියෙනවා. එතකොට මේ දැන් සෝල්ට් බැඳිලා තියෙන එකක කෝටින් එකක් කරාට පස්සේ එතකොට ඒ කෝටින් එකේ ඇත්තටම මේ performance එක මදිනේ. කෝටින් එකේ අර තිබ්බ වගේ අර ඩොට් වගේ එහෙම හැදිලා තියෙනවා. ඒ වගේ එතකොට අර premature කෝටින් failures එන්න පුළුවන්. අර ඒවා අපිට මගහරවා ගන්න පුළුවන්. මෙහෙම thickness gauge එකක් coating thickness gauge එකක් salt contamination measure කරන්න පුළුවන් එකක් use කරාම. මම තව දෙයක් ඇඩ් කරන්නම් මේකට. දැන් අර අපි දැන් කෝට් ඔය හැමදේම අපි බලන්නේ කෝටින් එකක් ඇප්ලයි කරන්න කලින්. ඒතකොට අපි සර්විස් ප්‍රොවයිඩර් ගේජ් එක කරනවා. ඊට පස්සේ රවුන්ඩ් වගේ ඩිෆෙන්ස් කෝ SST ඩිවයිස් එක යූස් කරලා සෝල්ට් එකක සෝල්ට් කන්සන්ට්‍රේෂන් එකත් බලනවා. ඒ හැමදේම අපිට මේ ඇඩ්වයිසබල් ලෙවල් එකේ තියෙනවා නම් තමයි ඒක ක්ලින් කරන් පස්සේ අපි නිතරම කෝටින් එකක් එහෙම නැත්නම් පේන්ට් එකක් ඇප්ලයි කරන්න ඕනේ. අර දේවල් බලන්න ඕනේ. මොකද සෝල්ට් තිබ්බොත් කාලෙත් එක්ක වෙන්නේ ඔය සෝල්ට් එකේ මොයිස්චර් එක ඇදලා ගන්නවා. මොයිස්චර් එක ඇදලා ගත්තාම පස්සේ සෝල්ට් එක හෙල්ප් කරනවා යට තියෙන මෙටල් සබ්ස්ට්‍රේට් එකට ඉක්මනට කොරෝඩ් වෙන්න. ඒ ඉක්මනට එතන රස්ට් එක බෙදලා එතන මෙටල් එක හරි මොකක් හරි ෂීට් එක මේ ඒකේ වීක් වෙනවා. ඊපස්සේ ඉතින් වැඩක් නෑ ආයෙ ඔයාලා අනිවාර්යයෙන් මේක අයින් කරලා රිප්ලේස් කරන්න වෙනවා. ඒතර අමතර මේ වියදමක් අපිට දරන්න ඕනේ දේවල්ට. හරි දැන් කෝටිං එකක් ඇප්ලයි කරන්න කලින් තව බලන්න ඕනේ වැදගත් දෙයක් තමයි ඒකට ගැලපෙන environmental conditions තියෙනවද කියලා. සෝ මේක කරන්න මෙයාලා ඔෆර් කරන මොකක් හරි ප්‍රොඩක්ට් එකක් තියෙනවද? ඔව් පාර ඩිෆෙන්ස් වලක තියෙනවා ඩිෆෙන්ස් කෝ DPM කියන එක. DPM කියන්නේ ඩියු පොයින්ට් මීටර් කියන එක. ඒතර ඒ ඩිෆෙන්ස් කෝ ඩියු පොයින්ට් මීටර් එකෙන් බලනවා ඔයා පේන්ටිං කරන්න යන ඒ ඇට්මොස්ෆියර් එකේ මේ වෙලාවේ තියෙන රිලටිව් හියුමිඩිටි එක, ටෙම්පරේචර් එක සහ සර්විස් ටෙම්පරේචර් කියන තුනම කන්ඩිෂන්ස් තුනම වලට බලන්න පුළුවන්. අපි මේන්ලි දන්න දෙයක් තමයි මේ දවස්වල වහිනවා. ඒතර වහිනකොට හියුමිඩිටි එක වලදී වැඩි වෙනවා. මොකද අපිට අපේ වාතයේ තියෙන ජලාශ ප්‍රමාණය වැඩි වෙනවා. ඒ කවුරු පේන්ට් බූත් එකක් කරන කෙනෙක් හරි නැත්නම් මොකක් හරි ප්‍රොඩක්ෂන් ෆැසිලිටි එක පේන්ටිං කරන කෙනෙක් නම් ඔක පේන්ට් බූත්ස් හරි සරවුන්ඩඩ් ඇට්මොස්ෆියර් එකක් තියෙනවා. ඒතර ඇට්මොස්ෆියර් එකට බාහිර කන්ඩිෂන්ස් වලින් බලපෑම ආවට පස්සේ ඒක ඇතුළේ තියෙන හියුමිඩිටි එක නැත්නම් ටෙම්පරේචර් කියන ෆැක්ටර්ස් වෙනස් වෙනවා. ඒතර අපේ ඩියු පොයින්ට් මීටර් ඩිෆෙන්ස් කෝ ඩියු පොයින්ට් මීටර් එක අරගෙන බලන්න ඕනේ අද දවසේ මෙන්න මේ වෙලාවේ කොච්චර හියුමිඩිටි එකක් තියෙනවද කොච්චර ටෙම්පරේචර් එකක් තියෙනවද අපිට මේ කෝටින් එක ඇප්ලයි කරන්න පුළුවන්. මොකද ඔය කෝටින්ස් ඇප්ලයි කරන්න එක්ක අපි තුමු බ්‍රෂ් එකකින් එහෙම නැත්නම් most of the time බ්‍රෂ් එකෙන් කරන වෙලාවමදී අපි කරන්නේ ස්ප්‍රේ ගන්න එකකින් අපි කරන්නේ දැන් වාහන පේන්ට් කරන හැමදේම කරන්නේ ස්ප්‍රේ ගන්ස් වලින්. එතකොට යම්කිසි ඒ කෝට් එක ඇප්ලයි කරන සර්ෆේස් එකේ නම් යම්කිසි දුරකින් යන අපි ස්ප්‍රේ ගන්න එක ඇප්ලයි කරන්නේ. ඒතකොට ස්ප්‍රේ ගන්න එකේ ඉඳන් පේන්ට් එක ස්ප්‍රේ එකක් විදිහට මේ අර මෙටල් සබ්ස්ට්‍රේට් එක වදිනකොට එයා එක තුරු යද්දී අර හියුමිඩිටි එකයි අනිත් ඔක්කොම ටිකත් එක්ක අරගෙන තමයි යන්නේ. එතකොට හියුමිඩිටි එක වැඩි වුණොත් එන්නේ ඒ අදාළ කෝටින් එක ඒ ජල වාෂ්පත් එක්ක මික්ස් වෙලා වැදුනට පස්සේ මේ කෝටින් එක හරියට ඇප්ලයි වෙන්නේ මෙටල් සබ්ස්ට්‍රේට් එක උඩ. අපි ඕන කෙනෙක් දැන් අපි තම පොඩි වාහන ෂොප් එකක් කරන කෙනෙක් කියලා වාහන බොඩි පේන්ට් කරන කෙනෙක් ඒගොල්ලෝ වුණත් කවදා මේ වැඩි දවස්වල මොයිස්චර් එක ගිහලාට ඒගොල්ලෝ වාහන පේන්ට් වැඩක් කරන්නේ නැහැ. බට් ඒක කරන්නේ නැත්තේ අර මේ ස්ප්‍රේ ගන් එකෙන් එළියට එන තීන්ත ටික එයා එකත් එක්ක මික්ස් වෙලා වැදුනයින් පස්සේ ඒ කෝඩ් එක වැඩක් නැහැ. ඒකත් එක්ක මික්ස් කරන අනිවාර්යෙන් ඔය ගාන කෝඩ් එක කොරෝඩ් වෙනවා තමයි. ඊට පස්සේ කාලෙත් එක්ක වාහනේ පේන්ටින් එක පපඩම් වගේ ඇවිල්ලා ගැලවිලා ඒත් හඩුවත් එක්කම මලකඩ කාලා තමයි වැඩි කරන්නේ. එහෙම නොවෙන්න ඔයා පේන්ට් එකක් ඇප්ලයි කරන කලින් මෙටල් වේවා නන් මෙටල් වේවා මොකක් හරි එකක් ඇප්ලයි කරන්න කලින් ඔයා බලන්න ඕනේ ඔයා ඇප්ලයි කරන එන්වයරන්මන්ට් එකේ
මෙන්න මේ කන්ඩිෂන්ස් හියුමිඩිටි කොච්චර ඇත්නවද ටෙම්පරේචර් එක කොහමද අන්නේ අපිට ෆ්‍රෙන්ඩලි කන්ඩිෂන් එක තියෙන කියලා බලලා තමයි කෝටින් එක ඇප්ලයි කරන්න ඕනේ අන්නේ රීඩින්ග්ස් හරියට ගන්න තමයි ඩිෆෙන්ස් කොලාගේ ඩියු පොයින්ට් මීටර් නැත්නම් DPM කියන ඩිවයිස් එක ඔෆර් කරලා තියෙන්නේ මේ ඉන්ස්පෙක්ෂන් වලදී දැන් ඩේටා කලෙක්ට් කරගෙන වගේ නෙමෙයි ඒවා රෙකෝඩ් කරලා රිපෝට් කරන්න ඕනේ. සෝ මේවා මැනේජ් කරන්න ඉන්ස්පෙක්ෂන් ඇන්ඩ් රිපෝටිං කියන එක මැනේජ් කරගන්නේ කොහොමද ඩිෆෙන්ස්කෝ? ඔව් ඩිෆෙන්ස්කෝ එකේ ඩේටා කනෙක්ට් කරගන්න පුළුවන් අපිට ගෙදර කරගන්න පුළුවන් මෙතඩ් කීපයක් තියෙනවා. USB හරහා පුළුවන්, Bluetooth හරහා පුළුවන්, Wi-Fi හරහා පුළුවන්. අර මම මුලින් කිව්වා වගේ ඇඩ්වාන්ස් ගේජ් වල Wi-Fi Bluetooth කියන ෆැසිලිටිස් දෙක තියෙනවා. අනිත් ඒවා ස්ටෑන්ඩඩ් ඒවා USB හරහා ගෙදර කරගන්න පුළුවන්. ඇඩ්වාන්ස් ඒවට ගියොත් අපි දැන් ඒක ඔටෝමැටිකලි Wi-Fi හරහා අපිට POSISOFT කියන software එකට කනෙක්ට් කරගන්න පුළුවන්. ඒකට රියල් ටයිම් data gather කරගන්න facility එකක් තියෙනවා. එතනින් අපිට ඕන decision දැන් long term එක gather කරගන්න තිබිලා අපිට data points හරහා කොච්චර මේ statistically analyze එකක් කරගන්න පුළුවන්. මේක මේ අපේ environment එකත් එක්ක කොහොමද contamination එකද ඒ වගේ details ටික ගන්න පුළුවන්. මයිකට තව දෙයක් ඇඩ් කරන්නම් පාර එතකොට දැන් කලින් කිව්වා වගේ අර ස්ටෑන්ඩඩ් ගේජ් පොඩි එකයි ඇඩ්වාන්ස් ගේජ් පොඩි කියලා දෙකක් තියෙනවා දෙකේ රීඩින් කැපැසිටිස් වෙනවා සහ තව ප්‍රධාන දෙයක් තමයි දැන් අපි ප්‍රොඩක්ෂන් ෆැසිලිටි එකක් ගත්තම ඒකේ එක එක සෙග්මන්ට්ස් වලට මේ ඩිෆෙන්ස්කෝ ඔෆර් කරන එක එක ඩිවයිසස් ඕන වෙන්න පුළුවන් හරිද එතකොට අපිට DPM වෙන්න පුළුවන් SPG ඩියු පොයින්ට් මීටරයක් ඕන වෙන්න පුළුවන් නැත්නම් සර්විස් ප්‍රොෆයිල් ගේජ් එකක් ඕන වෙන්න පුළුවන් කෝඩින් තික්නස් ගේජ් එකක් ඕන වෙන්න පුළුවන් නැත්නම් මැටීරියල් එක තික්නස් එකක් බලන්න තික්නස් ගේජ් එකක් ඕන වෙන්න පුළුවන් ඒ වගේ ප්‍රොඩක්ට්ස් රාශියක් මේ ඩිෆෙන්ස්කෝ ඔෆර් කරනවානේ එතකොට ප්‍රොඩක්ෂන් ෆැසිලිටි එක ගත්තොත් ඒගොල්ලන්ට මෙන්න මේ ඩිෆෙන්ස්කෝ එකේ ඔය කෙනෙකුට වෙනත් උපකරණ කීපයක් ඕන වෙන්න පුළුවන් තව ඩිෆෙන්ස්කෝලාගේ ප්‍රධාන වාසියක් තමයි මේ ගේජ් බොඩි එකට ඕන විදිහට ඔයාලට ප්‍රෝබ් එක ඉන්ටර්චේන්ජ් කරන්න පුළුවන් දැන් ඔය එකතැනකින් අරගෙන ඔයාට ඕනේ මේ සෙග්මන්ට් එක අපි තමයි අපේ සෙක්ෂන් 1 කියලා හිතන ඒකෙදි බලන්නේ අදාළ මැටීරියල් එකේ කෝටින් තික්නස් එක විතරයි. එතනදී ඔයා ඉක්මනට ඔයාගේ ඉන්ස්පෙක්ෂන් කිට් එකෙන් ගේජ් බොඩි එකක් විතරක් තියාගෙන ඕන කෝටින් තික්නස් එකේ ප්‍රෝබ් එක විතරක් කනෙක්ට් කරලා ඔයාට අදාළ වැඩේ කරගන්න පුළුවන්. ඊට පස්සේ ඒ සෙක්ෂන් එකෙන් ඔයා තව සෙක්ෂන් එකකට යනවා. ඒ සෙක්ෂන් එකේදී ගන්න අද හදමු කම්පෝනන්ට් එකේ මැටීරියල් එකේ තික්නස් එක බලන්න. ඔයාට ඉක්මනට කෝටින් තික්නස් ප්‍රෝබ් එක ගලවලා ඔයාට තික්නස් ගේජ් ප්‍රෝබ් එක හයි කරන්න පුළුවන්. ඊට පස්සේ එතන ඒ වැඩේ කරගත්තාන් පස්සේ ඔයා යනවා පේන්ට් බූත් එකට. ඒ ප්‍රොඩක්ෂන් ෆැසිලිටි එකේම තියෙනවා. දැන් ගියන් පස්සේ ඔයා බලන්න දැන් මෙතන හියුමිඩිටි එක කොහොමද ටෙම්පරේචර් කොහොමද. ඔයා ඉක්මනට අර ඔයා කලින් යූස් කරපු thickness gauge probe එක අයින් කරලා ඩියු පොයින්ට් එකට අදාළ සෙන්සර් එක කනෙක්ට් කරලා එතන රීඩින්ග්ස් ටික ගන්න පුළුවන්. අර ඩිෆෙන්ස් කොලාගේ තියෙන මේන්ම ලොකුම වාසිය තමයි මෙන්න මේ probe එක ඉන්ටර්චේන්ජ් කරන දීලා දෙන ඔෆර් එක. වෙන බ්‍රෑන්ඩ්ස් වල කෝටින් වෙන බ්‍රෑන්ඩ්ස් වල ගේජස් වලට අන්න ඔය ඔෆර් එක එන්නේ නැහැ. ඒගොල්ලන්ගේ කෝටින් thickness එකක් ගන්න නම් කෝටින් එකට අදාළ ටික විතරයි එන්නේ. මැටීරියල් thickness එක බලනවා වාට මැටීරියල් thickness එක දාට විතරයි එන්නේ. ඩිෆෙන්ස් කෝ එකේ වාට ඕන විදිහට ඒගොල්ලන් හදලම තියෙන ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ෂන් එකේ ඒගොල්ලන්ගේ ඩිවයිසස් හදලා තියෙන්නේ ඕනම ඒගොල්ලෝ ඔෆර් කරන ඕන ප්‍රෝබ් එකක් මෙන්න මේ ගේජ් බොඩි එකක් එක්ක කම්පැටිබල් වෙන්න තමයි හදලා තියෙන්නේ. ඒකින් ඉඳලා දැන් ප්‍රොඩක්ෂන් ෆැසිලිටි එක මම කතා කරා සෙග්මන්ට්ස් කීපයක් ගැන අර ඒ වගේ ඕන තැනක ඔයාට ඉන්ස්පෙක්ට් කරගන්න අදාළ තැනට ගිහිල්ලා ඉන්ස්පෙක්ෂන් කිට් එකෙන් ඔයාට ඕන කෙන ප්‍රෝබ් එක අරගෙන ඔයාට බලන්න පුළුවන්. ඒතර දැන් රවින්දි කතා කරා වගේ ඒගොල්ලන් කියනවා POSISOFT කියලා software එක. දැන් ඔයා ගේජ් බොඩි එකේ දැන් සෙග්මන්ට්ස් කීපයක රීඩින්ග්ස් ගත්තානේ. ඒතකොට ඒ රීඩින්ග්ස් රෙකෝඩ් වෙලා තියෙන ගේජ් බොඩි එකේ ඔයාට ස්මාර්ට් ලින්ක් හරි Wi-Fi හරි Bluetooth හරි ඔයාට සෙන්ට්‍රලයිස්ඩ් සිස්ටම් එකකට දාගන්න පුළුවන් මේ data ටික කරලා ඔයාට ඒ database එක through ඊට පස්සේ ඇනලයිස් කරගන්න පුළුවන් මේ සෙග්මන්ට් එකේ අද රීඩින්ග්ස් තිබ්බේ කොහොමද නැත්නම් පහුගිය සතියේ රීඩින්ග්ස් ටික අපි අපිට ආව කොහොමද කියලා ඔයාට ફોකස් කරගන්න පුළුවන්. අන්න ඒ ෆැසිලිටි එක මේ ඩිෆෙන්ස් කෝ ඔෆර් කරලා තියෙනවා ඒගොල්ලන්ගේ සම්පූර්ණ ඉකෝසිස්ටම් එකේ. ඉතින් ඩිෆෙන්ස් කෝ ඩිවයිස් එකක් ගද්දි අන්න ඒ ටික ඔක්කොම බලලා ඔයාලට ඕන විදිහට ඉන්ස්පෙක්ෂන් කිට් එක ඔයාලට ඕන විදිහට පර්සනලයිස් කරගන්න පුළුවන් ඔෆර් එකක් ඒගොල්ලෝ දීලා තියෙනවා. ඒ හන්දා මේක බලන කවුරු හරි ප්ලාන්ට් මැනේජර්ස් හරි ප්‍රොඩක්ෂන් ෆැසිලිටිස් කරන හරි කට්ටිය ඉන්නවනම් මේ ඩිෆෙන්ස් කෝල අන්න ඒ වගේ ලොකු රේන්ජ් එක ඉන්ස්පෙක්ෂන් කිට් සහ ඔයාලගේ ඇප්ලිකේෂන් එකට සූටබල් වෙන විදිහේ probes and gauge body විතරක් අරගෙන probes interchange කරන් ඔයගලන්ට වැඩේ කරන් යන්න පුළුවන් විදිහට පහසු කරලා තියෙනවා. දැන් අපි ඩිෆෙන්ස්කෝ ප්‍රොඩක්ට් රේන්ජ් එක ගැන යාලගෙන් අපිට හම්බෙන ඇප්ලිකේෂන් එකයි අපි ඩිස්කස් කරා. To wrap things up, ඩිෆෙන්ස්කෝ මේ ප්‍රොඩක්ට් රේන්ජ් එකෙන් ඉන්ඩස්ට්‍රි එකට හම්බෙන biggest value එක මොකක්ද? මම මේන් කන්සර්න්ස් දෙකක් කියන්නම්. පළවෙනි එක තමයි ඒගොල්ලන්ගේ රිලයබිලිටි එක. ඒගොල්ලන්ගේ රීඩින්ග්ස් වලින් අපිට හම්බ වෙන ඇකියුරසි එක. අනිත් එක තමයි වෙන කිසිම බ්‍රෑන්ඩ් එකකින් ඔෆර් කරන්නේ නැති
probe interchangeability එක කියන දේ. අපි දැන් පොඩ්ඩක් කලින් කිව්වා ඒ දේවල් ටික ගැන. එතකොට දැන් ඒ සෙග්මන්ට් එකෙන් සෙග්මන්ට් එකට යද්දී ඔයාගේ ප්‍රොඩක්ෂන් ෆැසිලිටි එකක් ඇතුලේ ඔයාලට ගොඩක් ටයිම් එක ඉතුරු කරගන්න පුළුවන් මේ වගේ ඩිවයිස් එකක් සහ ඉන්ස්පෙක්ෂන් කිට් එකක් තිබ්බොත්. නැත්නම් ඔයා එකින් එකට ආර ඩිවයිස් එක ගොඩක් දැන් අපි අතන්ට යන්න ඕන අරක ගෙනාද කියලා ඔයාලට වොරි වෙන්න දෙයක් නැහැ. එතකොට ඔයාලට ටයිම් එක ගොඩක් ඉතුරු වෙනවා. ඔයාගේ රූටින් මේන්ටෙනන්ස් එකේ ඔයාලට එෆිෂියන්සි එක වැඩි වෙනවා. සහ ඔයාට එක ගේස් බොඩියක් තියාගෙන ඔයාලට මල්ටිපල් ටාස්ක් කරගන්න පුළුවන් මේ ඩිවයිස් වල දෙන ලොකුම ඔෆර් එකක් අපිට ඒක. ඒතර ඒ දේවල් ටික දෙනවා. සහ ඔයාට බයක් නැතුව මෙතන දැන් ඔයාලට ටයිම් කන්සියුමින් වෙන්නේ නැතුව හරියට ඕනම සෙග්මන්ට්ස් ටික හරියට ඉන්ස්පෙක්ට් වුණාද මොකද ලොකු මල්ටි බිලියන් බිස්නසස් මේවා. ඔයාගත්ත ෂීට් එක ඔයාට හරියට කෝටින් එක ඇප්ලයි කරගන්න බැරි වුණොත් ඒ ප්‍රොඩක්ෂන් මුළු ලයින් එකම ෆේල් වුණොත් එහෙම ඔයාට එතනින් යාට ඔයාගේ කස්ටමර්ගේ ට්‍රස්ට් එක නැති වෙනවා. ඔයා ඒක හරියට ඉන්ස්පෙක්ට් කරලා quality assurance report එකක් ඔයාට හරියට ප්‍රොවයිඩ් කරගන්න බැරි වුණොත් එතනදිත් ඔයා හිර වෙනවා. අන්න ඒ ඔක්කොම ඔයාට බොටල් නෙක් වෙන්න පුළුවන් දැන් ටික බලලා තමයි රිවර්ස්කෝ මේ ප්‍රොඩක්ට් රේන්ජ් එක අඳුනලා දීලා තියෙන්නේ. ඒ හින්දා ඉන්ඩස්ට්‍රි එකට දෙන්න පුළුවන් ලොකුම දෙයක් තමයි අර ඕගලන්ට වෙලාව නාස්ති වෙන්නේ නැතුව ඒ සෙග්මන්ට් එක බලාගෙන ඉක්මනට ඔයාලගේ වැඩ ටික ක්‍රොස් චෙක් කරගෙන යන්න ස්ටාර්ට් යන්න පුළුවන්කම දීලා තියෙනවා ඩිෆෙන්ස්කෝ එකේ. එතකොට මේක බලන කට්ටියට ඒක තේරෙන්න ඕනේ මේක ගත්තයින් පස්සේ ඔයගලන්ට තියෙන ඔෆර්ස් ටික අපි මෙච්චරලා කතා කරා. ඒ ඉන්ඩස්ට්‍රි එක ඩිෆෙන්ස්කෝ ඩිවයිස් එක ගත්තම අනික මේක සම්පූර්ණයෙන් මේඩ් ඉන් USA ප්‍රොඩක්ට් එකක්. ඒගොල්ලෝ වෙන ෆර්දර් ප්‍රොඩක්ෂන් කරන්නේ නැහැ. probe එක and device එක ඒගොල්ලෝ 2 years warranty දෙනවා. ඒ වුණාට මේ devices ගොඩ කාලයක් පාවිච්චි කරන්න පුළුවන් බය නැතුව. ඒ reliability කියන එක තියෙනවා. සහ ගොඩක් ඉන්ටර්චේන්ජ් කරන් ඔයාලගේ වැඩ පාසු කරගන්න මෙයාලා මේක ඩිසයින් කරලා තියෙනවා. හරි. ඔව් ඊට අමතරව දැන් මේක අපි කතා කරපු මේ ප්‍රොඩක්ට් පැරාමීටර්ස් එහෙම දැන් බිලියන් ඩොලර් ප්‍රොජෙක්ට් එකකදී නම් අපේ ස්මෝල් ස්කේල් මැනුෆැක්චරින් ප්ලාන්ට් එකකට උනත් යූස් වෙන විදිහේ ඩේටා තියෙන ඉන්ස්ට්‍රුමන්ට් එකක්. එතකොට දැන් කොස්ට් එක වයිස් ගත්තට දැන් මේක අපේ ස්මෝල් ස්කේල් ප්‍රොඩක්ට් එකකට උනත් ඒ කියන්නේ අපි යූස් කරන්නම ඕන මේ ප්‍රොඩක්ට් එකක් තමයි ඩිෆෙන්ස්කෝ කියන්නේ. අනිවාර්යෙන් වාගේ ස්මෝල් මීඩියම් එන්ටර්ප්‍රයිස් එකක් වුණත් ඔයා ලාර්ජ් ස්කේල් ඕගනයිසේෂන් එකක් උනත් කරන්නේ quality is the first නේ. ඔයාට quality product එකක් හරියට කෝටින් එක ඇප්ලයි කරලා හරියට thickness එකක් බලාගෙන ඒ ඔයාට අදාළ ඒගොල්ලෝ ඉල්ලන පැරමීටර්ස් ටික හරියට චෙක් කරලා දෙන්න බැරි නම් ඔයාගේ ප්‍රොඩක්ට් එක ෆේල් වෙනවා. ඒත් අන්න ඒ දේවල් ටික හරියට බලා ගන්න පුළුවන්. මෙටීරියල් කෝටින් thickness එකේ ඉඳන් මෙටීරියල් thickness එකේ ඉඳන් ඒක වෙච්ච විදිය quality assurance එක හරියට බලා ගන්න විදියක් තමයි මේ ඩිෆෙන්ස්කෝ එකෙන් ඔෆර් කරන්නේ. ඒ හින්දා ඩිෆෙන්ස්කෝ ඩිවයිස් එකක් ගත්තොත් ඔයාට all in one ගොඩාක් sections cover කරගන්න පුළුවන්. ඔයාලට දැන් පැහැදිලි ඇඩ්වාන්ස් ඉන්ස්පෙක්ෂන් ටූල්ස් යූස් කරන එකෙන් ඔයාලගේ ඔපරේෂන් එක කොච්චරක් ඔප්ටිමයිස් කරගන්න පුළුවන්ද කියන එක. ඉතින් අද අපි කතා කරේ ඩිෆෙන්ස්කෝ ප්‍රොඩක්ට් රේන්ජ් එක ගැන. ඉතින් ඔයාලටත් රික්වයර්මන්ට් එකක් තියෙනවා නම් ඔයාලා ඩිෆෙන්ස්කෝ එකෙන් ඔෆර් කරන ප්‍රොඩක්ට් රේන්ජ් එකේ ඔයාලට ගැලපෙන ප්‍රොඩක්ට් එකක් තියෙනවා නම් ඔයාලට පාල්බෝ ආයතනයෙන් කන්ටැක්ට් කරගන්න පුළුවන්. අපේ එන්ජිනියර්ස්ලා ඉන්නවා ඔයාලට වැඩිදුර විස්තර දෙන්න මේ පිළිබඳව. තවත් ඉස්සරහට මේ වගේ අලුත් ප්‍රොඩක්ට්ස් එක අපි ඔයාලව හම්බ වෙනවා. so ඔයාලට අපේ previous videos ගිහින් බලන්න පුළුවන් තව products ගැන විස්තර දැනගන්න. ඉතින් until we meet you with a new video, thank you so much for watching and don't forget to like and subscribe to Malbo Tech Talk channel.